සියලු දෙනාටම සුබ දවසක් වේවා. මේකත් මේ ඉන්ඩෝර් ප්ලාන්ට් එකක්. මේකත් කට් කරලා හදන්න පුළුවන්ද කියලා බලමු. මේකට නම් මම ගොඩක් දාලා තියෙන්නේ කර 10යි මතු පිටපසුයි. මේක මේ ළඟදි කට් කරපු එකක්. ළඟදි වුණත් මේක කට් කරාට පස්සේ පැල ගන්න පුළුවන් පොඩි යලයක් තිබුණොත්. ඉතින් බලමු අපි මේක කට් කරන්න පුළුවන්ද කියලා වෙලා. ඔව් පුළුවන්. ඒකෙත් පොඩි යලයක් තියෙනවා. ඒකත් කට් කරන්න පුළුවන්. මේ තියෙන්නේ මේ විදිහට කට් කරගත්ත එක පැල දෙකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ වගේ මුල් පොඩ්ඩක් හිටින්ද මේ ආකාරයට කට් කරගන්න ඕනේ. මේ තියෙන්නේ මේකෙන් දැන් පැල ගොඩක් එනවා. පැල 3ක් හෝ 2ක් අනිවාර්යයෙන්ම මේ කඳ කොටසෙන් එනවා. මේ ඇති මේක ප්‍රමාණවත්. හිතවන්න. මම මේකට දිලිනාශකයක් විදිහට අඟුරු තමයි පාවිච්චි කරන්නේ. මොකද මේක ගෙදර හදා ගන්න කෙනෙකුටත් හරි පහසු වෙන්න තමයි මම අඟුරු පාවිච්චි කරන්නේ. පැල 2-3ක් හදා ගන්න ඕන කෙනෙකුට කට් කරනවා නම් දිලිනාශකයක් එළියෙන් ගන්න බෑනේ. ඒ හින්දා තමයි මේකට මේ අඟුරු පාවිච්චි කරන්නේ. අඟුරු කොහොමත් මේක සුළු ව්‍යාපාරයක් විදිහට කරන කෙනෙකුට උනත් මේ අඟුරු හොඳයි. අඟුරු වලට දිලිර කිසි දෙයක් එන්නේ නැහැ. මේකට මම පාවිච්චි කරලා තියෙනවා පොහොර විදිහට ගිනි සීරියා කොළ තමයි මම වැඩි හරියක් පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ආයේ මේ ගන්න පුළුවන් අපිට මේ වියලි ගොම හොඳටම වේලගත්ත ගොම ගන්න පුළුවන්. ඒත් ගොම කට් කරපු මුල් කාලේ දාන්නේ නැහැ. ගිනි සීරියා කොළත් කට් කරපු මුල් කාලේ දාන්නේ නැහැ. මේකට මම ගන්නවා කර 10යි මතු පිටපසුයි කොම්පෝස්ට් පොහොරයි විතරයි ගන්නෙ. කොහොබත් චුට්ටක් තියෙනවා නම් හොඳයි. මොකද මේ කොලේ පොඩ්ඩක් අර තෙතමනය නැති වුනහම පස්සේ ඇකිලෙන්න බලනවා. මේ ඇග්ලොනිමා වගේ වුණාට මේ කොලේ හරි වෙනස්. මේක මේ වතුර පොඩ්ඩක් අඩු වුණාට පස්සේ මේක ඇකිලෙනවා. ඒ හින්දා පරණ කොහොබත් ටිකක් දාගත්තොත් ඉතින් වටිනවා. දවසක් වතුර දාන්න බැරි වුණත් ගහ මැලෙන්නේ නැහැ. මොකුත් වෙන්නේ නැහැ. මේකට වතුර බහින්න මම මේ පොල්ලෙලි පොඩි පොල්ලෙලි කෑලි ටිකක් දාගෙන තියෙනවා. ඔයාලට ඕන නම් දාගන්න පුළුවන්. මේකට බොරළු ටිකක් හරි පොඩි ගල් කැට 2-3ක් දාගත්තා නම් ඇති මේකට. ඉතින් අපි බලමු කොහොමද මේක හිටව ගන්න කියලා. මම නම් කරන්නේ ගොඩක් වෙලාවට පැල මාරු වෙන හින්දායි ඉඩ ප්‍රමාණය අඩු හින්දායි එකම පෝච්චිය තමයි මේ කඳ කොටසයි මේ පැලේ හිටව ගන්න. ඉතින් ඔයාලටත් කැමති වෙනම් පොට් එකක් පාවිච්චි කරන්න උනත් පුළුවන්. මේ ආකාරයට නැත්නම් එකම පොට් එකේ හිටව ගන්නත් පුළුවන්. ඉතින් ටික දවසක් යනකොට මේකේ දළු වෙනවා. දළු ආවට පස්සේ පැල වෙන් කරලා හිටව ගන්න පුළුවන්. ඉතින් තමන්ගේ වත්ත ලස්සනට තියාගන්න ඕන නම් එක පැලයක් ඕනේ නැහැ. පැල 2-3ක් තියෙන එක හරි වටිනවා. ඉතින් මේ කොළ පාට දේවල් දකින්නවා කියන්නේ හරීම මනසට හරීම නිදහසක්, හරීම සැහැල්ලුවක්. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඒ වගේ කට් කරගත් එකක් මම ඔයාලට පෙන්නන්නම්. තව මම දළු ආපු එකක් කොහොමද ඒකේ තත්ත්වය කියලා. මේ තියෙන්නේ එහෙම කඳ කොටස තියාගත් එකක් තමයි. දැන් මේකේ තියෙනවා පැල 3ක් තියෙනවා මේකේ. තද කොළ පාට තමයි මේකේ මුල් කාලේ එන්නේ. ඊට පස්සේ තමයි මේකේ අර ඩිසයින් එක පොඩ්ඩක් එන්නේ. ඔයාලට පේනවා ඇති. ඉතින් පෝර වලට පාවිච්චි කරන්න පුළුවන් net cot N+ එකත් පාවිච්චි කරන්න පුළුවන්. අර ගෙදරම හදන කෙනෙකුට මේ පෝර වර්ගය ගෙනාවේ නෑ කියලා උලක් වෙන්නේ නැහැ. ගිනි සීරියා කොළ හොඳට වේලලා දැම්මනම් මේ ගහ ලස්සනට හැදෙනවා. ඉතින් වැඩිපුර පැල හදාගන්න උවමනාවක් තියෙන කෙනෙක් නම් මේ විදිහට කරලා බලන්න ප්‍රතිඵල හොඳයි. මගේ අත්දැකීම අනුව තමයි අනිත් එක මම මේ වීඩියෝ ගේන්නේ. මම තව කෙනෙක්ගෙන් බලාගෙන කරනවා නෙවෙයි. මම ඉස්සෙල්ලාම කරලා බලනවා මේකේ කොහොමද තත්ත්වය. මේකට පාවිච්චි කරන පොහොර වලින් මොනවද මේකට හම්බ වෙන රිසල්ට් කියලා බලලා තමයි මම වීඩියෝ එකක් හදලා දාන්නේ. ඉතින් ගොඩක් ස්තුතියි සියලු දෙනාටම.